කොහොමද හැමෝටම ඔන්න අද නම් ට්‍රැවල් වීඩියෝ එකක් නෙමෙයි කරන්න යන්නේ. අපි දැන් 2025 අවුරුද්දේ අවසානයටත් ඇවිල්ලානේ. ඉතින් මං හිතුවා මගේ 2026 අවුරුද්ද ප්ලෑන් කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලා හැමෝම දන්නවත් වගේ මමත් විෂන් බෝඩ් එකක් හදන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්න කියලා හිතුවා. මම හිතන්නේ ගොඩාක් අය දන්නවා විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති අයට විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ අපි අලුත් අවුරුද්දේ අපේ තියෙනවනේ මේන් ගෝල්ස් ඒ දේවල් අපි පික්චර්ස් විදිහට අරගෙන අපිට අර ඩිස්ප්ලේ වෙන්න වගේ බෝඩ් එකක හරි අපි එහෙම ඩිස්ප්ලේ වෙන්න ලස්සනට හදලා තියෙන එක. එතකොට අපිට අපේ goals achieve කරගන්න අර steps අලුත් step එකක් ගන්න ඒක වටිනවා කියලා මම හිතනවා. ඉතින් මම last වුණේ vision board එක හදන්න. ඒකද මම ඉස්සෙල්ලාම pictures ටිකක් තෝරගන්න ඕනේ අපේ goals ටික හදාගෙන. goals හදා ගන්නකොට අපිට main goals විදිහට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ education and අපි හිතමුකෝ අපිට exam දෙක තුනක් තියෙනවා කියලා. එතකොට ඒ exam වලට අදාළව main goal එකක් විදිහට අපිට education කියලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි health පැත්ත ගත්තොත් අපි හිතමු අපි gym යන්න හිතනවා කියලා අලුත් අවුරුද්දේ අලුත් අපේ habit එකක් විදිහට. ඊට පස්සේ අපේ health එක ගැන තව මොනවා හරි දේවල් plan කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ ඔක්කොම එකට දාලා මේන් ගෝල් එකක් විදියට හෙල්ත් එහෙම ගන්න. අපිට එහෙම නැත්නම් ඩිරෙක්ට් අපේ ගෝල් එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සෑම් දෙක තුනක් තියෙනවා කියලා හිතන්න. ඒකට එක්සෑම් එක මොකද්ද? අර ඒකට අදාළ පික්චර් එකක් අරගෙන අපිට එහෙම හදා ගන්නත් පුළුවන්. ඉතින් මම ගත්තේ එහෙම ඩිරෙක්ට් මගේ ගෝල් එක ගත්තා. ගෝල්ස් එතකොට පොඩි පොඩිව ගොඩාක් එනවා. මේ විදිහට පික්චර්ස් විදිහට අරගෙන මේ විදිහට print කරගත්තා. ඒ ටික හරි. ඊපස්සේ බෝඩ් එක හදාගන්න එක ගොඩක් අය බෝඩ් එක හදාගන්නවා ඔය white board එකක පුළුවන්. ඊට පස්සේ rich form board එකක් අරගෙන ඒක pin කරන්න පුළුවන්. ඊළඟට ඔය බිස්කට් පෙට්ටි තියෙන ඒ වගේ බොක්ස් අරගෙන ඒවා අපි කැමති papers DMI papers හරි එහෙම මොන හරි අලවල ලස්සන කරගෙන ඒව ගන්න පුළුවන්. ඊළඟට මම නම් ගත්තේ පිස්ටල් බෝඩ් එකක්. පිස්ටල් බෝඩ් එකක් මෙන්න මේක පිස්ටල් සුදු පාට එකක්. ඒක අරගෙන ඒකේ අලවන්න කියලා තමයි හැදුවේ. මේ විෂන් බෝඩ් එක හදන්න මම පළවෙනි පාර. ඉතින් ඒ හින්දා මේ හදලා බලමු අපි. කොහොමද කියලා මමත් හිතුවා. ඉතින් මගේ මෙච්චර කාලෙකට ඉතින් තිබ්බ goals අපි අර ඔළුවෙන් හදාගෙන එහෙම තමයි හැදුවේ. ඉතින් මම හිතුවා මේ අවුරුදු vision board එකක් හදලා කොහොමද කියලා බලන්න. ඉතින් ඒ හින්දා අපි හදලා බලමු කොහොමද එන්නේ මගේ vision board එක කියලා. මේ තියෙන්නේ මම print කරගත්ත ටික. දැන් මේ ටික කපලා ලස්සනට මේ බෝඩ් එකේ අලව ගන්න තමයි තියෙන්නේ. අපි බලමු අලව ගන්න කොහොමද කියලා. හරි මට අර කතරේ ලොකු වැඩි මම කපා ගන්න බෑ. ඒ නිසා මම චූටි කතරක් හොයාගෙන ආවා. ඉතින් මේක කපන ගමන් අහගන්නකෝ මේ දැන් ඔයාලගේ 2026 අවුරුද්දට ඔයාලත් මොනවා හරි goals ටිකක් හදාගන්න. ඒ කියන්නේ අපි goals වෙනුවෙන් වැඩ කරන්න ගත්තාම ඇත්තටම අපේ අවුරුද්ද ගොඩක් ඵලදායී විදිහට productive විදිහට ගත කරන්න පුළුවන්. අපි දැන් කෙනෙකුට චෝදනා කර jobs නැහැ නැත්නම් qualification නැහැ එහෙම කිය අපි ඉන්නවට වඩා එහෙම ඉන්දියා කියලා අපිට කවුරුත් බන්දේසියක තියලා ගෙනත් දෙන්නේ නැහනේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලත් මේ 2026 අවුරුද්දේ අලුත් goals හදාගෙන ඒව වෙනුවෙන් වැඩ කරන්න. ඒවා
achieve කරගන්න ඒ දේවල් වෙනුවෙන් මහන්සි වෙලා ඒ දේවල් achieve කරගන්න වැඩ කරන්න. අපිට goals තියෙන වෙලා තිබ්බහම අපි ඇත්තටම ඒ වෙනුවෙන් ඒක achieve කරගන්න මොනවා හරි step එකක් අපි දවසින් දවස තියෙනවනේ. ඒ නිසා ඔයාලත් ඔයාලගේ නිශ්චිත goal එකක් හරි දෙක තුනක් හරි එහෙම හදාගන්න නිකන් ජීවිතේ ඔහේ ගෙවන්නම් වාලේ. අයියෝ ඔලිය. ගෙවන්නම් වාලේ මේ ගෙවන්න එපා. මෙන්න උදව්වට කියලා එක්කෙනෙක් ආවා. එයා නීදි හොඳට. හලෝ. නැගිටින්න හලෝ. නැගිටින්න. නැගිටින්න. තුවාලිකුත් හදාගෙන. අනේ ඉතින්. අර කියුට් ලස්සන කරගන්න දේවල් ටිකක් මම ගත්තා. මේ print කරගත්තා ලස්සන කරගන්න දේවල්. ඔන්න මගේ විෂන් බෝඩ් එක. හරි. ඔන්න ඉතින් මගේ විෂන් බෝඩ් එකේ වැඩේ ඉවරයි. ඉතින් ඔයාලටත් මම කියන්නේ මගේ යාළුවෝ 2026 ලස්සන ලොකු හරි පොඩි හරි මොන විදිහේ හරි goals තියෙන හැමෝගෙම ඒ goals වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න ඒ දේවල් ඒ goals achieve කරගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. විෂන් බෝඩ් එකේ තිබ්බේ මොනවද තියෙන්නේ මොනවද කියලා මම ඒව achieve කරගත්තට පස්සේ ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ goals ඔයාලගේ කොහොමද ඔයාලා විෂන් බෝඩ් හදන්න try කරන්න. ඉතින් subscribe කරගෙන යන්න මගේ channel එක. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් අදිරි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. bye.